සඳගන් මංගල ආයතනෙන් කතා කරන්නේ. මංගල ආයතනේ කතා කරලා මං යකෝ ගෑනු දෙන්නෙක් අරගෙනත් මේ තා කතා කරනවද? මහත්තයා ඉතින් අපිට දැන් මේව කරලා ලෙව්වේ නෑනේ. අපිව දැන්නුවේ නෑනේ. මේ ඉන්නෝ. අපිට දැන්නේ මයින් කරන්න කියලා මහත්තයා කිව්වේ නෑනේ. අයින් කරන සක්ගලයි කරන්න ගෑනු දෙන්නෙක් ගෙදර. ඉතින් මහත්තයා අපිට ගෙවන්න ඕන නෑ අයින් කරන්න. ඔයාට කීයද ගෙවන්න ඕන? අපිට 25000ක් ගෙවන්න ඕන මහත්තයා. සුදු මේ මෙන්න මේ එකන නම්බර කියන්නේ. මගේද? ඔව් සක්ගල දාන්න. 25යි 25යි 30යි 25යි තිය නෙමෙයි මහත්තයා. එහෙනම් 25යි 78යි 25යි 78යි 82යි 82යි 94යි 94යි 51යි 60 52යි 51යි 60 51යි 60 ඔව් කීයද 25 ගෙවන්න ඕන? ඔව් 25000ක් ගන්න ඕන මහත්තයා. ඊට පස්සේ මහත්තයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා මේ අපි දැන්වීම අයින් කරයි කියලා. හරි ඕකේ. හරි ඔන්න කිව්වා. මහත්තයා මේ හෙලෝ මහත්තයා මල්ලි කළුයිද? කලු නෑ මගේ පත්තර ගහනවා hina වෙනකොට. දිස්න ගන්න ඇති නේ නා. ඔව්. එතන නෝනගේ නෝනගේ විවස් වෙනවා. නෝනගේ ගියර් එහෙම හොඳට වැඩක් තියෙනන්නේ. නෝනගේ අප්පගේ තියෙන දැන් කැවුම්ගේදී ඔය. දැන් කැවුමත් එහෙම ලොකු ඇතිනේ. හරි මහත්තයා හරි එහෙනම් ඔයිල් සීල් එහෙම ගහලානේ තියෙන්නේ නේ නෝනගේ. ඔව් එකක් පිටතනේ ඉන්නේ කියන්න. එකන්නේ මේ මහත්තයා කොට දෙකක් විතර බන්න පුළුවන් ඇති. එකක් නෙවෙයි මේ තුනක් විතර බන්න පුළුවන් ඒ දනවල වටේ ගියපු එක. අම්මපා එහෙනම් මහත්තයා කතරගම ගිහින් පොල් ගෙඩියක් ගහන්න. පළවෙනි දවසේ මේ ඇදලා දානකොට මේ වෙලට පොල් කඩන්නවා කියන්නේ. වෙලට පොල් කඩන්නවා වගේ සද්දයක් එන්නේ නැතිනේ. නෑ පොල් කඩනවා වගේ සද්දයක් නෙමෙයි. එහෙනම් පොක් පොක් දාලා එන්නේ. නෝනගේ සද්දේ. එහෙනම් නෝන ගේම් එකක් ඉන්නේ නැතිනේ. නෑ නෝනගේ මේ කවුලුව ලොකු එලි. අම්මපා මොකද මේ මහත්තයා නම් මේ පැත්තට ගෙනත් දෙන්න මම කෙරළෝ පාරක් අද දෙන්න. කෑ වැඩක් නෑ මම දැනට මහුන් ගහලා තියෙන්නේ. මේ පුකේ වරකේ මැරියේ නෑ. පුකෙත් එක මහුන් ගහලා තියෙන්නේ. එයා කියන්නේ. හරි මහත්තයා නම් මට